සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මාත්‍රාවේ ජාවාරම්කරුවෙකු වන උනාකුරුවේ ශාන්ත මුහුදු මාර්ග ඔස්සේ තංගලට එවූ කුඩුතුගිය තංගල පොලිසිය නිලධාරීන් විසින් බේවන විට සිය බහරීටගෙන අවසන්. උනාකුරුවේ ශාන්ත නැතත් ඔහුගේ ගෝලපාලීන් 5 දිනකු පොලිසිය දැනටමත් අත්අඩංගුවටගෙන ඇතත් එවූ කුඩුතුගිය ගැන හොඳින් දන්නා කියන පුද්ගලින් දෙදෙනා අතරින් වැඩකරු තවමත් පොලිසියට කොටු වී නැහැ. පොලිසිය පවසන්නේ උනාකුරුවේ ශාන්තගේ මහා පරිමාණ මාත්‍රාව ජාවාරම ගැන හොඳින්ම දන්නේ එම පුද්ගලයා බවයි. පොලිසිය පවසන පරිදි ඔහු භූමිතිලා නමින් හඳුන්වන පුද්ගලයෙක්. ඒ හැරෙනට මෙම කුඩුතුගිය මෙරට මුහුදු සීමාවට රැගෙන ඒම ගැන දන්නා අනෙක් පුද්ගලයා වන්නේ තුසිතයි. ඔහු විස සහිත බියර පානය කිරීමෙන් මෙවන විට ජීවිතක්ෂයට පත්වී ඇති නිසා උනාකුරුවේ ශාන්ත එවූ මත්කුඩුතුගිය ගැන හරිහමන් විස්තරයක් තවමත් පොලිසිය සතුව නැහැ. අත්අඩංගුවට පත් පුද්ගලයන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මෙම කුඩුතුගිය මෙරටට එවූ ආකාරය ගැනද කිසිදු තොරතුරක් අනාවරණය වන්නේ නැහැ. ඒ ඔවුන් මෙම සිද්ධියට ආධාර අනුබල ලබා දුන් පුද්ගලින් නිසා. රුපියල් කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුත් මෙම මාත්‍රාවිතුගිය පොලිසියට හසුවන්නේ අහම්බෙන්. පොලිසියේ වචනෙන් කිවහොත් මෙය පොලිසියට ලැබුණු chance එකක්. පුද්ගලින් දෙදෙනෙකු මිය ගොස් සිටින බව කියමින් තංගල පොලිසියට ලැබෙන පැමිණිල්ලත් සමග මේ ගැන මුලින්ම තොරතුරක් දැනගන්නේ තංගල මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල සේනාධිපති. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරන්නේ තරුණියන් දෙදෙනෙක්. එක්කයි විශ්වවිද්‍යාල සිසුවෙක්. අනිකා ඔහුගේ සොහොයුරයි. ඒ වන විට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සිටියේ වෙනත් රාජකාරියක නිරත වෙමින් පොලිසියෙන් පිටතයි. පොලිසියේ නිලධාරියෙකු මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අමතමින් පවසන්නේ තරුණයන් දෙදෙනෙකු පැමිණ කිසියම් තොරතුරක් පවසන බවයි. ඒ හරිහැටි ප්‍රකාශ නොවුවත් ලද තොරතුරත් සමග කපිල සේනාධිපති සීනි මෝදර බලා යන්නේ කිසියම් සැකයක් ඇතිවයි. එය තාපයකින් වට වූ කුඩා ඉඩමක්. ඩීමෝ බට්ටා රථයක් හා තවත් ලොරි රථයක් එහි නතර කර තිබුණා. තරුණියෙකු යට ඇඳුම පිටින් දුරකථනයක එල්බී තවත් අයෙකු සමග කතා බස් කරන අයුරු මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට පෙනුණා. යට ඇඳුම පිටින් සිටි එම තරුණයා හිස් වැසුමක්ද පැළඳ සිටියා. මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අතින් සංඥාවක් කරමින් ඔහු කැඳවීමට උත්සාහ කළද ඊට අවනතන වූ ඔහු යතුරු පැදියක නැගී පලා යාමට උත්සුක වුණා. ඒ සමගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ඇතිවුණේ සැකයක්. ඔහු වහාම දිව ගොස් පලායන පුද්ගලයා නතර කර ගැනීමට උත්සාහ කළත් ඔහු පොලිස් නිලධාරියාට අවනත වුණේ නැහැ. පසුව කළ විමර්ශනයේදී අනාවරණය වන්නේ එලෙස පලා කිය පුද්ගලයා භූමිතලා නමින් හඳුන්වන අයෙකු බවයි. අත්අඩංගුවටගත් කුඩුතුගිය ගැන භූමිතලා හොඳින්ම දන්නා කියන අයෙකු බව පොලිසිය මේ වන විට තහවුරු කරගෙන තිබෙනවා. ඒ මේ වන විට ලද තුරුතුරු ඇසුරෙන් විමර්ශන නිලධාරීන් පවසන අන්තිමට උනාකුරුවේ ශාන්ත විසින් එවූ බව කියන කුඩුතුගිය සම්බන්ධයෙන් ශාන්ත සමග කතා බස් කර ඇත්තේ ඔහුයි. මහසයුරේදී කුඩු පටවාගත් ඩිංගි බෝට්ටුව සමග දුරකථන සම්බන්ධතා පවත්වා ඇත්තේ භූමිතලා බවට නිලධාරීන් සැක කරනවා. විදුලි පන්දම් එළිය මහසයුර වෙත එල්ල කරමින් කුඩුතුගිය වෙරළට ගෙන එන ලෙස පවසා ඇත්තේ මොහොයි. ඩිංගි බෝට්ටු දෙකකින් ගෙන ආ කුඩුතුගිය සීනි බෝතර නිවස වෙත රැගෙන යනතුරු එම මෙහියුම පිටුපස බලා සිටි භූමිතලායි. තුසිත බියර සමග අයිස් පානීය කිරීම නිසා හෘදයාබාධයකින් මිය යාම විමර්ශන නිලධාරීන්ට බාධාවක් වී තිබෙනවා. නිලධාරීන් පවසන අන්තිමට උනාකුරුවේ ශාන්ත මෙම කුඩුතුගිය තංගලට ඉවීම ගැන හොඳින් දන්නා අයෙක් වන්නේ මියගිය තුසිතයි. ඩිංගි බෝට්ටු දෙකකින් ගෙන ආ කුඩුතුගිය වෙරුළේ සිට සීනි මෝදර ගෙදරට රැගෙන යන්නේ තුසිතගේ බට්ටා ලොරියෙන්. ඒ දෙවතාවකටයි. ලොරිය පදවන්නේද තුසිතයි. පළමු තුගිය සීනි මෝදර නිවස තුලට බාන තුසිත දෙවෙනි කුඩුතුගිය එම ස්ථානයට පැමිණ තිබූ අනෙක් ලොරියට පටවනවා. ඉතිරි කුඩු හා අයිස් තුගිය කොමඩු ලොරියට පටවන්නේද මේ පිරිස විසින්. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹූ පොලිසිය මුලින්ම අත්අඩංගුවට ගන්නේ කොමඩු පැට වූ ලොරි රථයේ රියදුරායි. ලොරි රියදුරා මේ වන විටත් පොලිස් අත්අඩංගුවේ සිටියත් ඔහු හරිහමන් තොරතුරක් පවසන්නේ නැහැ. ඔහු සිහි විකල් වූවෙකුසේ පොලිස් කුඩුවේ රැඳී සිටින බවයි නිලධාරීන් පවසන්නේ. ඒ නිසා පොලිසිය මහත් ගැටලුවකට පත් වී සිටිනවා. ඒ හැරෙන්නට අත්අඩංගුවට ගෙන ඇති අනිකුත් ලොරි රථයේ රේතුරා හා ලොරි තුනේ හිමිකරුවන් උනාකුරුවේ ශාන්තගේ මෙම මත්කුඩු ජාවාරම ගැන වැඩි විස්තරයක් මේ වනතෙක් පවසා නැහැ. ඒ නිසා පොලිසිය දැඩි ගැටලුවක් ඇති කරගෙන සිටියත් කුඩුතුගිය මුහුදු වෙරළේ සිට සීනි මෝදරට ප්‍රවාහනය කළ රියදුරු තුසිතගේ පුතුගමකින්
අත්අඩංගුවට ගැනීමත් සමග උනාකූරුවේ ශාන්ත මෙරටට එවූ කුඩුතුකිය ගැන වැදගත් තොරතුරු රැසක් මේ වන විටත් හෙළි කර ගැනීමට තංගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට හැකි වී තිබෙනවා. ඔහු මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලයක ඉංජිනේරු පාඨමාලාව හදාරන දෙවැනි වසරේ සෙසුවෙක්. මොහු තුසිතගේ පළමු බිරියගේ විවාහයේ දරුවෙක්. කොටින්ම කිවහොත් තුසිත ඔහුගේ පියාන් නොවුවත් ඔහු උස්මහත් කළේ තුසිත බැවින් අදටත් ඔහු තුසිත අමතන්නේ තාත්තා යන ආදර නමින්. ඔහු පවසන අන්දමට තුසිත හා උනාකූරුවේ ශාන්ත එකම පාසලේ එකම පන්තියේ මිතුරන්. ඒ මිතුරුකම දිගටම පැවතුණා. ශාන්ත විසින් තුසිතට මේ කොන්ත්‍රාත්තුව බහර දෙන්නේ ඒ නිසා විය යුතුයි. මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා එම විශ්වවිද්‍යාල සෙසුවාගෙන් ප්‍රශ්න කරන්නේ මෙම කුඩුතොකිය මුහුදු සීමාවට පැමිණෙනතුරු තුසිත සමග දැස් දල්වා පලා සිටි පුද්ගලයන්ගෙන් එක් අයෙකු වූ නිසායි. තාත්තා මේ කරන දේ ගැන මම දැනගෙන හිටියේ. තාත්තට උනාකූරුවේ ශාන්ත එක්ක සම්බන්ධයක් තිබුණා. එයා ඒ ගැන මට කියලා තියෙනවා. බෙලරුස් වල ඉන්නේ කියලාත් කියලා තියෙනවා. තාත්තා මට එදා කතා කරලා කිව්වා ඩ්‍රග්ස් වගේක් එනවා. එයාත් එක්ක බීච් එකට යමු කියලා. එදාරේ තාත්තත් එක්ක එයාගේ ඩීමෝ බට්ට ගෙනගලා මමත් ගියා. මාවැලි බීච් එකට යනකොට රෑ 7:30ට විතර ඇති. මමයි බොහොමිතලයි තවත් දෙතුන් දෙනෙකුයි තමයි හිටියේ. ඔය මැරුණු දෙන්න තාත්තත් එක්ක හෝටලේ වැඩ කරන යාළුවෝ. ඒ දෙන්නත් මගදී තාත්තගෙම ලොරිය නැගලා තමයි බීච් එකට ආවේ. බොහොමිතලා තමයි මොහොතට ටෝච් එක ගහලා බෝට්ටු දෙක විරල අයිනට ගෙනාවේ. ඒ අතරේ කවිදු මට බීර් බෝතලයක් ගෙනත් දුන්නා. අනෙක් අයත් බීර් බිව්වා. මං උගුරු දෙක තුනක් ගහනකොට මගේ ඔළුව කැරකෙනවා වගේ මට දැනුණා. එතකොටත් බෝට්ටු ඇවිල්ලා තිබුණේ නැහැ. කවිදු කිව්වා වැඩිය බොන්න එපා බඩු වදින්න අමාරු වෙයි කියලා. ඔළුව කැරකෙන නිසා මං වෙරළෙම නිදාගත්තා. අහස දිහා බැලුවා. මුළු අහසම කරවලයි. තරුවක්වත් දැක්කේ නැහැ. ටික වෙලාවකින් වැස්සා. ඔය අතරේ බොහොමිතලා එයාගේ හෑන්ඩ්ෆෝන් එකකින් කාටද කෝල් ගත්තා. මම හිතන්නේ උනාකූරුවේ ශාන්තට වෙන්නේ නැති. මට ඇහුණා එයා කෙල්ලෙක්ටත් කතා කරනවා. කෙල්ලත් එක්ක වීඩියෝ කෝල් උත් ගත්තා. පස්සේ තමයි ඩිංගි බෝටු දෙක බීච් එක ළඟට ආවේ. ඒවා නිල් පාට බෝටු දෙකක්. කලවර නිසා ඒවායේ ගහලා තිබ්බනම් මට මතක නැහැ. මටත් කිව්වා බඩු වැදපන් කියලා. එක බෝට්ටුවක් වතුරට පෙරළුණා. ඒකේ තිබ්බ බඩු මොහොතට වැටුණා. ඒ බෝට්ටුව ගොඩ ගන්න අපිට පැය එකමාරක් විතර කට්ට කන්න වුණා. ඒ බෝට්ටු දෙකේ ආවේ කවුද කියලා මන් දන්නේ නැහැ. බෝට්ටු දෙකේ 4 දෙනෙක් හිටියා. දෙන්න ගානේ බඩු ටික විරලා ඉඳ තිබ්බ ඉඩමට අපි ඇද්දා. එතනට තාත්තගේ ඩීමෝ බට්ට එකයි විල තිබ්බා. ගෙනාපු බඩු ටික බාලා බෝට්ටු දෙක ගියා. තාත්තා ඩීමෝ බට්ටකින් දෙපාරක්ම බඩු ටික සීනි මෝදරට ඇද්දා. විශ්වවිද්‍යාල සෙසුවෙකු වන ඔහු මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඉදිරියේ පවසා සිටියා. මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කියන්නේ ඔහු තවමත් ඇත්ත කතාව නොකියන බවයි. තාත්තා මේ වගේ දෙයක් කරනවා කියලා තමුන් දන්නවද? මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඔහුගෙන් විමසුවා. "ඔව් සර්, මන් දන්නවා. තාත්තව ওই වැඩෙන් මුදා ගන්න තමයි මම බැලුවේ. ඒත් අපි බය වුණා. උනාකූරුවේ ශාන්ත අපිව මරයි කියලා." තාත්තා අසනීප වුණ වෙලාවේ ශාන්තයියා කෝල් කළා තාත්තගේ ෆෝන් එකට. මල්ලි තමයි ගත්තේ. ශාන්තයියා කිව්වා ඉක්මනට ගිහින් බඩු ටික පැක් කරපන්. නැත්තම් තාත්තටයි උඹලටයි කරදර වෙයි කියලා. ඒ නිසා මං හිතුවා ශාන්තයියා ගැන තාත්තා මට කියලා තියෙන නිසා මේ වැඩේ කළේ නැත්තම් අපිට ප්‍රශ්නයක් වෙයි කියලා. මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඉදිරියේ ඔහු එලෙස ප්‍රකාශ කළා. කෙසේ වෙතත් පොලිසිය ඔහුව මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගේ සොහොයුරාකින්ද සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ඇති අතර ඉදිරියේදී ඔහුවද අත්අඩංගුවට ගන්නා බවයි මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේ. විශ්වවිද්‍යාල සිසුවාකින් කළ මූලික ප්‍රශ්න කිරීමේදී තවත් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. ඔහු පවසන්නේ ශාන්තකේ කුඩුතුකියක් මීට පෙරද මෙලෙස දකුණු මුහුදු තීරයට ගෙනවිත් ඇති බවයි. මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඒ ගැනද ඔහුගෙන් විමසුවා. "මං ඒක ගැන නම් හරියට දන්නේ නෑ සර්. ඒ බෝටු දෙකින් බඩු වදිද්දි තාත්තගේ යාළුවෝ දෙන්න මට කිව්වා එදා බඩු වදින්න මෙච්චර අමාරුුනේ නෑ කියලා. එතකොට මට තේරුණා මීට කලිනුත් මේ වගේ බෝට්ටුවකින් විරලට බඩු වගේක් කැබිලා තියෙනවා කියලා." සැකකරු වැඩිදුරටත් ප්‍රකාශ කළා. සැකකරු ප්‍රකාශ කළේ තමා ජාතක කළ පියා නොවුනත් තුසිත බිම මත්‍රාවේ ඕතුරෙන් බේරා ගන්නට විශ්වවිද්‍යාල සිසුවෙකු ලෙස තමාට දැඩි උවමනාවක් තිබූ බවයි. එහෙත් උනාකූරුවේ ශාන්තට තිබූ බිය නිසා ඒ බවක් පියාට පවසන්නට තමාට හැකියාවක් නොතිබූ බවද ඔහු ප්‍රකාශ කළා. ඔහුගෙන් ලද තොරතුරු මත විමර්ශන සිදුවුවත් උනාකූරුවේ ශාන්තකේ කුඩුතුකිය ගැන හොඳින් දන්නා බොහොමිතලා තවමත් පොලිසියට කොට වී නැහැ. පොලිසිය පවසන්නේ ඔහු අත්අඩංගුවට ගත හැකි වූහොත් ශාන්තකේ කුඩුතුකිය තංකලට පැමිණි ආකාරය පැහැදිලිවම දැනගත හැකි බවයි. බොහොමිතලා හැරෙන්නට ඒ ගැන දන්නා අනෙක් පුද්ගලයා වන්නේ තුසිතයි. එහෙත් ඔහු මේ වන විට ජීවිතක්ෂයට පත්වී ඇති නිසා ශාන්තකේ කුඩුතුකිය ගැන හරිහමත් තොරතුරක් හෙළිවන්නේ නැහැ. එබැවින් බොහොමිතලා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මේ වන විට දැලහිලා හමාරයි.
තංගල්ල කොට්ටාසේ බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත කටුනායක ගුවන්තොට පොලිස් ස්ථානාධිපතිවරයා වෙතද බොහොමිතලාගේ නම්කම් සහිත විස්තරයක් මේ වන විටත් යවා අවසන්. ඒ ඔහු විදේශගත වීමට හෝ විදේශීය රටක සිට මෙරටට පැමිණියහොත් අත්අඩංගුවට ගැනීම සඳහායි. මේ අතර විමර්ශන බහර වී සිටින දකුණු පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් පවසන්නේ දකුණු පළාතේ ඉඩම් ආවරණය වන පරිදි උස්තාප බැඳ ඇති ස්ථාන වහා නිරීක්ෂණය කිරීමට දකුණේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට තරයීම උපදෙස් ලබා දුන් බවයි. මේ කට්ටිය වෙරළට ගෙනාපු මත්ද්‍රව්‍ය ගෙනියන්න මුහුද අයිනෙම අක්කරයක විතර ඉඩමක් අරගෙන තිබුණා. ඒ ඉඩමේ උස්තාපයකුත් හදලා ස්වයංක්‍රීය රෝලින් දොරකුත් දාලා තිබ්බා. ඒත් ඒක වැඩ අවසන් කරලා තිබ්බේ නැහැ. ඒ නිසා තමයි මේ ගෙනාපු බඩු ටික ඩීමෝ ලොරියෙන්ම සීනි මෝදරට ඇද්දේ. එතනදී වෙනත් ලොරි දෙකකට බඩු පටවලා බෙදා හරින්න තමයි සූදානම් කරලා තිබුණේ. මේගොල්ලන්ගේ ප්ලෑන් එක තිබුණේ ඩිංගි බෝට්ටු වලින් බඩු ගෙනල්ලා බීච් එක අයිනම ඉඩමක පැක් කරලා පස්සේ බෙදා හරින්න. ඉඩම වටේටම උස් තාප්ප බැඳලා තිබ්බේ ඒ නිසා මම නියෝග කළා ඒ වගේ තැන් ගැන හොයලා බලන්න කියලා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා. ඒ අනුව ඉදිරියේදී මුහුදු මාර්ග ඔස්සේ මෙලෙස විරල තීරයට ගෙනෙන මත්කුඩු සම්බන්ධයෙන් පොලිසිය දැඩි අවධානය යොමු වනු ඇති. කෙසේ වෙතත් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරක් මත දිගින් දිගටම කළ විමර්ශනයෙන් පසු දකුණු පළාතේ තංගල්ල කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ මහා පරිමාණ මත්ද්‍රව්‍ය චාවාරමක් පොලිසිය මෙලෙස අනාවරණය කරගෙන තිබෙනවා. මාකඳුරේ මදුෂ්ටද ගුරුහරුකම් ලබා දුන් උණාකුරුවේ ශාන්ත විදේශ රටක සිට දෙවෙනි වරටත් එබූ කිලෝ 10කට ආසන්න මත්ද්‍රව්‍ය තොගය පොලිස් අත්අඩංගුවට පත්වී ඇත්තේ මෙලෙසයි. 2024 වසරේ නොවැම්බර් මාසයේදීද පොල්ලුරියක සංගවා සිය මස්තිනාට එබූ රුපියල් කෝටි 500ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක්ද විශේෂකාර බලකායමකින් අත්අඩංගුවට ගෙන තිබුණා. තංගල්ල සීනි මෝදරදී අත්අඩංගුවට ගැනුණේ ශාන්ත විසින් මෙරටට එවූ තවත් මත්කුඩු තොගයක්.